Hi guys. අලුත් අවුරුදු දවසේ අවුරුදු දවස ගෙවිච්ච විදිය මේ විදියට උදේම ගිහින් ආලා හොඳ ඇඳුමක් දාගත්තා. දාගෙන ඉතින් අවුරුද්දට වෙලා හැත්ති වුණා. මල් පූජා කරලා කිරිබත් කපලා කැවිලි මේසයක් හදලා කිරි උතුරන්න හදන්නේ අප්පච්චි කිනිමැලේ පත්තු කරලා කිරි ඉතුරුවා. චාරිත්‍ර භාගයක් විතර කරද්දි යාළුවෝ ටික ගණ්ඩාව මාව. ඊට පස්සේ අපි පාටියක් දාන්න අවුරුද්දට යාළුවෝ ඇවිල්ලා යාළුවෝත් එක්ක ගිහිල්ලා එතන වැඩ ටික බලන්න ගියා. මේ ඉන්නේ ඩිලිවරි බෝයි. අපේ බට් ටික අර පිජ් එකට දාලා ලයින් කරලා ගෙනාවේ මේ යාළුවා. උයන ගමන් ඉන්නේ. මස් ටික දාලා ජෝඩු කරලා ඕවා මේවා කරලා මස් ටික උයාගත්තා අපි. බොණ්ඩයි යන්නේ. යාළුවෝ සෙට් එක මාව පරණ ක්ලාස්මේට්ලා සෙට් එකම බාබකියු පාරක් දාන්න යන්නේ. මස් ටික දාලා අපි අඩිය ගහන්න ගත්තා. භාගයක් යන ගම ඒක ප්ලයි වෙනකන් අපි මේ අඩියක් ගහන්න ගත්තා පොඩියට. තඩ මස් කෑල්ලක් නම් හොයාගන්න බැරි වුණා. ඉතින් අර කඩෙන් ගත්ත කුකුල් මස් තමයි තියෙන්නේ. අවුරුදු අවුලක් නෑ. සමගියෙන් සතුටින් වැදිලා ගෙවිලා ගියා. මේ තියෙන්නේ ඉතින් අපේ මේ මේසෙ. දැන් පළවෙනි ෂොට් එක දාන්න හදන්නේ. අපි මේ පාර අවුරුද්දට ගෙනාවේ බියර් කේස් එක. කට්ටිය බොනවා ඉතින් කයියක් ගගහ මේට. දෙකෙන් පංගුවක් ඉවරයි දැන් බීලා. ඊට පස්සේ අපි ආයෙ ගියා බීලා ඉතින් ගම් පැත්තේ රවුමක් දාන්න ගියා. වන්නේගේ ඔයාලා අවුරුදු කොහමද කියවනේ? හොඳයිද කොහෙද කින්ද මන්ද බලන කට්ටිය මැසේජ් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් වීඩියෝ කරන්න මොටිවේෂන් එකක් දීගෙන යන්න. අවුරුදු දවසේ ඉතින් අපි මේ විදියට ගෙවිලා ගියා. ඊට පස්සේ අපි ආයෙත් හිටපු තැනට ඇවිල්ලා සින්දුවක් දාලා නටලා පොඩ්ඩක් අවුල් වුණා. චුට්ටක් කට්ටියට චුට්ටක් ඔළුව කැක්කුම හරි මේ අල්ලුවා රස්නෙත් එක ටිකක් අවුල් හින්දා ආයෙත් හිටපු තැනට ඇවිල්ලා ආයෙත් ගියා අපි මේ ඔය ගම් වටේ ඉතින් රවුමක් දාන්න ගියා. මේ එක වසරේ ඉඳන් ආපු සෙට් එකෙන් අපිත් එක්ක ආපු මේ මාත් එක්ක ආපු සෙට් එකෙන් ඉස්සෙල්ලාම රෝද 4 කියලා වණ්ඩියක් ගත්තේ මගේ යාළුවා තාරක. මෙයාට කන්ග්‍රැචුලේෂන් කියලා සුබ පතන හදවතින්ම. පරිස්සමෙන් යන එන ගමන් මෙමය යන්න කියලා කියන ගමන් ඉතින් රෑ වුණා. අපි ඔයාලට ගිහිල්ලා නාලා එහෙමම අවුරුදු දවසේ ඉතින් ගෙදර ගිහිල්ලා මේක ඉවර කරා අපි. එහෙනම් අපි අවුරුද්ද ගත කරේ මෙහෙමයි. අදට ගිහින් එන්න ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.